මම රෙන ගමන් ඉන්නේ. ටොයිලට් එකේ ඉන්නේ මම රෙන ගමන්. පේනවද? ටොයිලට් එකේ නෙවෙයි කැලේ වෙන්නේ. උඹේ ඉතන චරිත නේ බ්‍රදර්ස්. අර මේ නියම සුපිරියම් බුලට් එක. ඇත්තටම හොඳ මීටරයක් හොඳ ඔලුවක් තියෙන කොල්ලෙක් මේ. අපේ ධනරාජා. ඉතින් බ්‍රදර් මේ අපි එහෙනම් බ්ලොගින් වැඩේ කරමු. ඈ අපි අනිවාර්යෙන් බ්ලොගින් වැඩේ හොඳට කරගෙන යන්න. ඔයා මේ පැත්ත අපි බ්ලොග් කරමු. ඈ මේ පැත්ත වගේ පැත්ත මා ලස්සන යන්න තැන් විලේජස් ඇහෙන්න තියෙනවනේ. ඔයා තියෙන ලස්සන දැන් සුන්දර දැන් පෙන්නන්න ඔතෙන්ටික් ෆුඩ් අර කෑම හදන්නේ මොනාරි පෙන්නන්න. මොකද ඔයාට තියෙන ෆෑන් බේස් එක බ්‍රදර් කෙනෙකුට ගන්න අමාරුයි. ඔව්. ඔයා එක ගත්තා. ඔව්. ඔයා හිරෙත් ගිහලා ගත්තේ. ඔව්. අර විජේ කුමාරතුංගත් හිරේ ගිහිල්ලානේ මේ ජනප්‍රියත්වය පත් උනේ. ඒකත් එක්ක හේතුවන්නේ ලංකාවේ දේශපාලන හිරේ යනවා කියන්නේ මහ ලොකු පදක්කමක්නේ. ඔව්. අතට මාංචු දානවා කියලා කියන්නේ හරි පදක්කමක්. ඔව්. සමහර දේශපාලඥයෝ මේ ධනරාජා මේ අතට මාංචු දාගන්නේ කැමැත්තෙන්. එක ඊළඟ ඡන්දෙට හරි ලොකු වටිනාකමක් වෙනවා. ඔව්. ඒ වගේ තමයි. දැන් ඔයත් දෙයක් කරලා ඇත්තටම හොඳ ඔලුවක් තියෙන හොඳ මනුස්ස සාමාන්‍ය මනුස්සෙක්නේ. එතකොට ඔයා දැන් මේ ජනප්‍රියත්වයට ප්‍රයෝජන ගන්න. අරගෙන සුපිරි වැඩක් කරා. මොකද ඔයාගේ ජනප්‍රියත්වය ගන්න ගොඩාක් අය කට්ට කන. හරි බැරිලා තියෙනවා. කිසිම කෙනෙක්ට බැරිලා තියෙනවා. හැබැයි ඔයා මේ ධනරාජ ඔයා එක කැපකිරීමෙන් ඔයාගේ ජීවිතය ඔයාගේ නම්බුවද ඔක්කොම කැප කරලා ඔයා එක කරා. අනිවාර්යයෙන්ම. ඉතින් දැන් ප්‍රයෝජන ගන්න නැත්නම් කාගේද වැරද්ද? තමන්ගේම තමයි වැරද්ද. අනිත් එක ධනරාජ ඔයා හරි අහිංසක කොල්ලෙක්. එහෙමනේ? ඔව් ඇත්තටම මට අර වචනේ සමහර කන්ටෙන්ට් වල මම ගොඩක් වෙලාවට පෙන්නනවා අර නිකන් රෞද්‍ර චරිතය. ඔව්. ඒත් සමහර වෙලාවට ඇත්තටම මට කේන්ති ගියාම නම් ඇත්තටම යකෙක් වගේ වෙනවා. ඒ මොනවා කියලාද කේන්ති? ඒ කියන්නේ රිපෝට් ගැහුවම මට බැන්නම සමහර වෙලාවට මන් නොකරන චෝදනා ළමයි දූෂණය වෙන්න පුළුවන්. ඔහොම වගේ දේවල් කියනකොට තරහ යනවා. ඉතින් ඒ දුකෙන් කේන්තියෙන් කියන දෙයකටත් ඒ වීඩියෝ එකකුත් සමහරු පේජ් එකට තොපිලා දන්නේ නැද්ද මං ඉන්න ගින්දර ඉද්ද නේද තොපිලා මේ වගේ කමෙන්ට් ගහන්නේ මට තියෙන ගින්දර තොපිලා දන්නේ නැද්ද තොපිලා දන්නේ නැද්ද මං ඉන්න ගින්දර මං ඒ ඉන්න ගින්දරේ ඉඳි නේද තොපිලා මට එහෙම කරන්නේ ඔන්න යථාර්ථේ ඇත්තටම අපි අතර ඉන්න මිනිස්සු මිත්‍රවරුනේ මේ කතාව හරි සුන්දරයි. ධනරාජ කියලා කියන්නේ හරිය සුන්දර හදවතක් තියෙන අහිංසක මිනිස්සෙක්. මිනිසුන්ට කේන්ති යනවනේ. හැබැයි අපිට දෙයක් කරගන්න බැරුණම අපි ඊට වඩා යම් දෙයක් අර out of the box කියලා කියන්නේ එලියෙන් දෙයක් කරන්න උත්සාහ කරලා අපි දෙයක් ජය ගන්න උත්සාහ කරනවා. ඒක වැරද්දක් නෑ. මේ ලෝකේ ගොඩාක් අය මයික් ටයිසන් ගත්තත් එහෙමයි. මයික් ටයිසන් කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි. එයා අසාමාන්‍ය කෙනෙක්. උසෙන් බෝල්ට් කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. අසාමාන්‍ය කෙනෙක්. විවිධ ශේෂ්ත්‍රයන් වල. ඉතින් සමාජ මාධ්‍ය කියන්නේ සමාජ මාධ්‍ය. මේක මාස් මීඩියා එහෙම නැත්නම් මේක ප්‍රසිද්ධ මාධ්‍ය නෙවෙයිනේ. සමාජ මාධ්‍යයක ඕන දැක්කන් නිදහස තියෙනවා. හැබැයි යම්කිසි විනයක් තුල ඒක හරි. නමුත් ඒ විනය බව සමහර තැන්වල කඩ කරමින් මේ ධනංජය දනා ඔයා කට්ට වැඩක් කරා. ඔව්. ඒක මම මාර ඇප්‍රීෂিয়েට් කරනවා. ඒක පට්ට තමන්ගේ සියල්ල කැප කරා. පාරේ බහැලා යන්න බැරි තැනට ඔයා කැප කරා. ඒකල ඔයා තනක් දිනාගත්තා. දැන් ඒක තියෙනවා. හරි ඒ නිසා අපි ඒක ප්‍රයෝජන ගමු. තව දෙයක් මට කියන්න තියෙනවා. ඔව්. දැන් TikTok live එක මේ ළඟදී මම ඇඳුම් නැතුව එනවා. සාමාන්‍යයෙන් ඕන දෙයකට බය නැතුව ඉදිරිපත් වෙනවා නම් ඒ කිසිම දෙයක් ඕනවට වඩා හිතන්න නැතුව කෙලින්ම ඔව්. අන්න එහෙම කැරක්ටර් එකක් වෙනවා නම් ඔව්. ඕන කෙනෙක්ට ලෝකෙ දිනන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒ සම්භාව්‍ය කරන චිත්‍රපටවල නළුවෝ සල්ලි වලට නුන් ගලවනවනේ. ඔව්. සල්ලි වලට නුන් නිලියොත් ගලවනවනේ. සම්භාව්‍ය කරන චිත්‍රපටවල. ඔව්. නේද? ප්‍රසිද්ධ නිලියෝ ගලවලා තියෙනවනේ. ඔව්. හැබැයි මේ සල්ලි වලටවත් සල්ලි නෙවෙයි නේද? ඔව්. මේකක් තියෙනවා. ඉතින් මේකෙදි වෙන්නේ අර ඉදිරිපත් වීම තමන්ගේ හිතේ තියෙන එඩිටර් බව. දැන් අර අපි දැකලා තියෙනවා සමහර ස්කූල්ස් වල ඉන්නවා ළමයි ස්කූල්ස් වල ඔය සමහර ඔය කතා කරන මේවට කතික තරඟ වලදී පවා කතා කරගන්න බෑ වචන පැටලෙනවා. කිසිම දෙයකට තරඟයකට ඉදිරිපත් වෙන්නේ හරි බයයි. ওই බය තමයි උතන තියෙන එකම හේතුව. ඔව්.